ශලෝම් අද තවත් තැනකට ද ලෝඩ්ස් ෆුට්ප්‍රින්ට්ස් YouTube නාලිකාවෙන් ඔයාලා වෙක්කගෙන යනවා. මාසදා බලකොටුව. දෙවන දේවමාලිගාව සමයේ හෙරොද් රජතුමා විසින් කරවන ලද මේ බලකොටුව අපි බලන්න යමු. වීඩියෝ එක අතරතුර ඔබට විස්තර ගෙනෙන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ මාසදා බලකොටුවේ මියුසියම් එකට. මේ මියුසියම් එකේ තියෙනවා විවිධ කැණීම් වලදී සොයාගනු ලැබූ පුරාවිද්‍යාත්මක භාණ්ඩ. Tell this fascinating story. With an impressive set and thousands of extras, they created a colossal film featuring the rebel leader Eleazar, son of Yair, and the Roman commander Flavius Silva in the leading roles. However, in the movie, unlike real life, no one really deals with the dilemmas or personal struggles, and certainly not with the more problematic aspects of the story. Until now, we spoke about Herod. It wasn't the splendor of Herod's style that made Masada what it is today. The year 66 AD, the Jews rebel against the Roman Empire. 4 years later, the temple is destroyed. Jerusalem falls. Everywhere else, the rebels were suppressed. Masada is the last stronghold where there are still Jewish rebels. On sword. And in the morning, the Romans arrived. And besides 2 women and a few children, everyone was dead. After the drama came silence. The silence was broken in the 5th century for nearly 200 years by a community of Byzantine monks. 1200 years later, the first explorers came and rediscovered the mountain. Then the members of the youth movements, seeking a symbol of Jewish heroism, discovered Masada and adopted the mountain. After them came the hikers and the tourists. Masada had become a focus of pilgrimage. Professor Nesser
What do you really think about the act of courage that ended in suicide? Maybe it's the utmost courage to prefer death to a life of slavery. So it's death or freedom? Yes. ටිකට් එක ගන්න ඕන 30 දෙනෙකුට වැඩි නම් එන පිරිස 30 දෙනෙකුට වැඩි නම් ඔබට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. එහෙම නැත්නම් මම මේ ටිකට් එක ගත්තේ තනියම ආවේ 91ක් ගෙවන්න ඕන. ඉතින් ඔබ සුළු මොහොතකට කලින් දැක්කේ චිත්‍රපටයේ මාසදාව මොකක්ද කියලා. එතනින් කේබල් කාර් එකක් ගන්න පුළුවන්. කේබල් කාර් එක සෑම විනාඩි 15කට වරක්ම කේබල් කාර් එක මෙතනින් ගමන් ආරම්භ කරනවා. මම අද යන්නේ two-way trip එකක්. ඒ කියන්නේ කේබල් කාර් එකේම ගිහලා ආපහු කේබල් කාර් එකේ මෙතනට මෙනවා. හැබැයි සතිය දවස්වල කේබල් කාර් එකෙන් ගිහිල්ලා ආය පයින් යන්නත් පුළුවන්. ඒ පයින් යන පාරට අපි කියන ස්නේක් ට්‍රේල් කියලා. ඒ පාර දිගේ තමයි රෝම සොල්දාදුවෝ ඇවිල්ලා මේ මාසදා වලකුටුව වට කරන්නේ. මේ ස්ථානේ ඇත්තටම මේ සීගිරිය වගේ සීගිරිය මොනකොට වගේ සීගිරියේ නැතිවම කේබල් කාර් එකක් මාසදාවට තියෙනවා. Take it out. We should take it out. To Masada National Park. හොඳයි දැන් අපි ගමන් ආරම්භ කරා. ඔබ මේ යන අතරතුර මේ පහලින් දකින්නේ අර මම කිව්ව ස්නේක් පාත් එක. මේ පාර දිගේ තමයි රෝම සොල්දාදුවෝ උඩ මාසදා බලකොටුව වෙත පිවිසුනේ. ඇත්තටම ඇතැම් සංචාරකයන් කියන්නේ හයික්ස් යන්න කැමති, පාගමන් යන්න කැමති, කඳු නගින්න කැමති අය බොහෝ වෙලාවට මේ පාර භාවිතා කරනවා. ඈතින් ඔබට දකින්නට ලැබෙන්නේ මල මුහුද සහ ඊට ඔබ්බෙහෙන් තියෙන කඳු පන්තිය, කඳු වැටිය ජෝර්දානයේ කඳු පන්තියයි. බදන්නා මල මුහුද ලෝකයේ 15ම ස්ථානයේ පිහිටලා තියෙනවා. එතකොට මේ මාසදා බලකොටුව ගොඩනගා ඇති පර්වතයේ උස ගත්තම මුහුදු මට්ටමේ සිට අඩි 190ක් එහෙම නැත්නම් මීටර් 58ක් වෙනවා. හැබැයි මල මුහුදේ ඒ සීමාව මල මුහුද ලෙවල් එකකට ගත්තම එතන ඉඳලා මේ මාසදා බලකොටුවේ උස මීටර් 450ක් එහෙම නැත්නම් අඩි 1500ක් දක්වා උසකට විහිදිලා තියෙනවා. හොඳයි කේබල් කාර් එකෙන් ඇවිල්ලා බැහැලා දැන් මේ යනවා මාසදා කන්ද උඩ. ඔබ කලින් මං පෙන්න පුරාමේ දැක්කේ රෝමන් සොල්දාදුවෝ මේක වට කරාට පස්සේ පාරක් හදාගෙන ආපු ඒ පාර තමයි සුළු මොහොතකට කලින් දැක්කේ.
සීගිරිය වගේම මසදා බලකොටුවත් යුනෙස්කෝ සංවිධානයට යටත් ලෝක උරුමයක්. සීගිරියත් ආරක්ෂාවට හැදුවේ. එතකොට මේ මසදාවත් ආරක්ෂාවට තමයි හැදුවේ. ඔබ මුලින් දැක්ක කෙටි චිත්‍රපටය තුළ ඔබ දැක්කා අවසාන යුදෙව්වන් රෝමය වට කල්ලා රෝම සොල්දාදුවන් මේ ස්ථානය වට කල්ලා රාත්‍රියේ ප්‍රහාර එල්ල කරාට පස්සේ උදේ වෙනකොට කවුරුවත් යුදෙව් ජාතිකයන් ඉතුරු වෙලා හිටියේ නැහැ. ඔවුන් ඔක්කොම මේ සියදිවි හානි කරගෙන තිබුණා. ඉතින් සීගිරිය බලකොටුවට තවමත් අපිට කේබල් කාර් එකක් නැහැ. නමුත් මේ ස්ථානයට මස්සදාවට ලෝක උරුමයක් වුණා. යුදෙව් රාජ්‍යයේ අවසාන බලකොටුව. ඉතින් එච්චර එහෙම වැදගත්කමක් තියෙන තැනකට කේබල් කාර් එකක් තියෙනවා ඕන කෙනෙකුට. ඒකට කේබල් කාර් එකෙන් ඇවිල්ලා ආපහු අර ස්නේක් පාත් එක එහෙම නැත්නම් රෝම සොල්දාදුවන් කපාගෙන මේ උඩට කන්දකට නැග්ග පාරෙන් පල්ලෙහාට බහින්නත් පුළුවන්. නමුත් මේ අද තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක රස්නේ මැද මේ ඉතින් අපිට හැකියාවක් නැහැ, මට හැකියාවක් නැහැ ස්නේක් පාත් එක හරහා පල්ලෙහාට බහින්න. ඒ හින්දා ඒ කියන්නේ කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පයින් ගිහිල්ලා අත්දැකීමක් ගන්න. ස්ප්‍රින්ග් එකේ නැත්තම් වින්ටර් එකේ එන එක තමයි හොඳ. දැන් මේ වෙනකොට ගොඩක් අපිට සමයක එහෙම නැත්තම් ග්‍රීෂ්ම කාලේ ලබලා. ජුදයානු කාන්තාරයේ මධ්‍යයේ පිහිටි මෙම බලකොටුවට ජල සැපයම විශාල අභියෝගයක් වුණා. අපි දන්නවා සීගිරිය ගත්තම සීගිරිය වටේ ඇලක් කපලා තියෙනවා. ඒ ඇල මාර්ගයෙන් ඉහළට ජලය රැගෙන ගිය තාක්ෂණික ක්‍රමවේදයක් තිබුණා. නමුත් මෙම කාන්තාර ප්‍රදේශය ගත්තම වසරකට ලැබෙන්නේ වර්ෂාපතනය උපරිම අඟල් 2ක් පමණ. ඉතින් හෙරෝද් රජතුමා මෙහිදී සැලැස්මක් හැදුවා. වටේ තියෙන කියන්නේ අනෙකුත් නගරවලින් ඊශ්‍රායල් නගරවලින් වර්ෂාපතනෙන් එන මේ කාන්තාර බිම්වල තියෙනවා සිඳී ගිය ගංගා පතුල්. ඉතින් ඒව හරහා ජලය රැගෙන ඇවිල්ලා විශේෂ වේලි සහ ඇල මාර්ග ඔස්සේ එහෙම නැත්නම් පාෂාණමය ඇල මාර්ග කිව්වොත් නිවැරදි. ඒව ඔස්සේ මේ පර්වතයේ යම්තාක් දුරකට උසකට ගුරුත්වාකර්ෂණයට එපිටින් ජලය රැගෙන ඇවිල්ලා තියෙනවා. එම ජලය අති විශාල ජල ටැංකි 12කට රඳවගෙන තියෙනවා. ඉතින් ඒ ජල ටැංකි වල ධාරිතාවය ඝන මීටර් 40000ක්. ඝන මීටර් 40000ක් ආසන්න වශයෙන් ගැලුම් මිලියන 10.5ක්. ඉතින් ගැලුම් මිලියන 10.5ක් මේ ස්ථානයේ රඳවගෙන ඉන්නවා කියන්නේ සතුරු ආක්‍රමණයකදී වසර ගණනාවක් වුණත් වැටලීමකට මෙම බලකොටුව සූදානම් වෙලා තියෙනවා. මෙම බලකොටුවෙහි බලකොටු පරිශ්‍රයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තම හෙක්ටයාර 7 සිට 9 දක්වා ප්‍රමාණයක් වෙන අති විශාල භූමි ප්‍රමාණයක මේක විහිදිලා තියෙනවා. ඉතින් ඒ නිසාම සීගිරියට වඩා මේ අති විශාල පර්වතයක්. ඉතින් මේ ස්ථානයේ මාලිගා දෙකක්, උතුරු මාලිගාව සහ දකුණු මාලිගාව කියලා මාලිගා දෙකක්, ඒ වගේම හමුදා බැරක්ක, ජල රඳවන, සේවක නිවස්න මේ ආදී විශේෂ අති විශාල ගොඩනැගිලි සමුදායක් මෙහි ඉදි කරලා තියෙනවා. මෙම හැම ඉදිකිරීමක්ම දැවමය ඉදිකිරීම නිසා රෝම සොල්දාදුවන් මේ දේවල් ගෙනබත් කිරීමත් සමගම ඉතුරු වෙලා තියෙන්නේ ඇත්තරම මේ ගල් බිත්ති කඩා වැටුණු ගල් බිත්ති ටික විතරයි.
මේ ස්ථානයේ විශේෂත්වයක් තියෙනවා. මේ ස්ථානය මාසද බලකොටුව තුළ පිහිටි බයිසන්තන යුගයේදී බයිසන්තන පූජකයන් විසින් මේ ස්ථානයේ දේවස්ථානයක් ගොඩනගලා තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ දේවස්ථානයේ ඉතුරු වෙලා තියෙන කොටස්. මේ ඊශ්‍රායලයේ ඒ දේවස්ථානයත් අද සංරක්ෂණය කරලා තියෙනවා. මේ සඳහන් කරලා තියෙන ආකාරයට මේ මෙතන වැටදීන් මේ වැටගාවින් තමයි මේ බලකොටුවේ බිත්ති රෝම සොල්දාදුවන් බිඳහෙලලා මේ ස්ථානයෙන් ඇතුළත්. මේ ස්ථානයෙන් ඔවුන් ඇතුල් වෙනකොටම ඒ කියන්නේ මේ රාත්‍රියේ තමයි මේ බලකොටුවේ පවුරු බින්දේ. නමුත් උදෑසනින් තමයි රෝම සොල්දාදුවෝ මේ ස්ථානයට ආවේ. එතකොට මේ ස්ථානයට එනකොට ඔවුන්ට දැක ගන්න හම්බුනේ ගැහැණුන් කීප දෙනෙක් සහ කුඩා දරුවන් කීප දෙනෙක්. එතකොට ඒ වෙනකොට සියලුම පිරිමි සහ අනිකුත් කාන්තාවන් සියලු දෙනාම සිය දිවි හානි කරගෙන තිබුණා මේ ඒ ස්ථානයේ. මෙම භූමියේදී යුදෙව් ජාතිකයන් 960 දෙනෙක් පිරිමින් කාන්තාවන් සහ ළමුන් ක්‍රිස්තු වර්ෂ 73 දී සියදිවි නසාගත්තා. ඇත්තටම සියදිවි හානි කරගත්ත කිව්වම තමන්ම සියදිවි හානි කරගත්තට වඩා ස්වාමි පුරුෂයන් තම භාර්යාවත් දරුණුත් මරා දැම්මා. ওই විදිහට එක එක්කෙනාව මරලා අන්තිමට ඉතුරු වෙන අයත් මැරිලා ගියා. අන්න ওই විදිහට තමයි මේ ස්ථානයේ මේ සිද්ධිය සිද්ධ වුණේ. යේසුස් වහන්සේ කිව්වා ගලක් පිට ගලක් නොතිබෙනසේ ජෙරුසලම බිමට සමතලා කරන වෙනවා කියලා. දේවාලයට බිමට සමතලා වෙනවා කියලා. ඉතින් ඒක ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් ඒකේ අවසාන ජවනිකාව තමයි මේ ස්ථානයේ සිද්ධ වුණේ. මේ වීඩියෝ එක බලන ඔයා ඊශ්‍රායල් වල ඉන්න කෙනෙක් නම් මේ ස්ථානයට එන්න ආසාවක් තියෙනවා නම් උදේ වෙලාවක එන්න. පුළුවන් තරම් උදේම ආවොත් මේක බලා ගන්න පුළුවන් සහ මේ ස්ථානේ විඳින්න පුළුවන්. මම ආපහු පහලට යන්න කේබල් කාර් එකට නැග්ගා. To Masada National Park. We look forward to seeing you again soon. එතනම කිසි අපහසුයක් නැතුව මේ කන්දර නැගලා ආපහු බැස්සා. මේ කේබල් කාර් එකට පින් සිද්ධ වෙන්න. ඉතින් අපේ ලංකාවේ සීගිරියටත් මේ වගේ කේබල් කාර් ව්‍යාපෘතියක් හම්බ වෙනවා නම් ඒ සඳහා ආයෝජනය කරනවා නම් වඩා සංචාරකයන් ගෙන්න ගන්න පුළුවන්. අතන මේ ස්ථානයේ උඩට නැග්ගම තේරෙනවා වීල් චෙයාර් එක වුණත් රෝද කොටුවක වුණත් පෙරේකට ඒ ස්ථාන කරා යන්න ආස්කම් සකස් කරලා තියෙනවා. මේ වගේ විශේෂ ස්ථානවලට බෝ රැගෙන යන්නේ YouTube නාලිකාවක් තියෙනවා නම් ඊශ්‍රායලයේ මේ Lord Footprints YouTube නාලිකාව. ඉතින් රැඳී ඉන්න නාලිකාවත් සමග තවත් වීඩියෝ ඔබ වෙත ගෙන යන බලාපොරොත්තුවෙන් සමගන්නවා. සුබ දවසක්. ජේසු පීඨයි.